ෆියල් පාසක හින්ද කවුන් සනතුරේ දාගන්න එපා. අයිබෝන් හැමෝටම පුංචි වීඩියෝ එකක් කරන්නේ බොහොම වැදගත්. අපි දන්නවා මේ දවස්වල අපි මීට අවුරුදු කිහිපයකට කලින් හිටියා වගේම ඉන්ධන කෝට ක්‍රමයට ලබා ගන්න අවස්ථාවකට තමයි ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ හින්දා ඒ කාලේ වගේම ගවර්න්මන්ට් එකෙන් මේ ෆියල් පාස් එක ආයිමත් ලොන්ච් කරලා තියෙනවා. ඒ දවස්වල කිව්වා අරක තිබ්බායට ඒකෙම පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මෙතන ප්‍රශ්නේ මේක ලොන්ච් වෙද්දි අපිට බැරි වුණා අලුතෙන් වාහනයක් ගත්ත අයට සහ වාහනේ ට්‍රාන්ස්ෆර් වෙලා නම් මේ කලින් කිව්වාර කාපු වෙලාවට පස්සේ වාහනේ විකිනිලා වගේ නම් ඒ කට්ටියට ගැටලු තිබුණා. ඉතින් මේකත් එක්ක සෝෂල් මීඩියාවල ගොඩක් පෝස්ට් ආවුණා මේක වැඩ කරන්නේ නැහැ කියලා. ඒකම ආපු ස්කෑම් එකක් ගැනයි මම මේ කියන්නේ. ඉතින් ගොඩක් වෙලාවට දැන් WhatsApp එකේ මට බොහෝ දෙනෙක් කිව්වා මේ ලින්ක් එකක් ෂෙයා වෙනවා. ඔයාට පෙට්‍රල් QR එක කලින් ගන්න බැරි වුණා නම් ෆියුල් පාස් එකට කලින් රෙජිස්ටර් වෙලා QR එක ගන්න බැරි වුණා නම් මෙන්න මේ ලින්ක් එකෙන් ගියොත් වැඩ කරනවා කියලා ලින්ක් එකක් ඇවිල්ලා තියෙනවා. මම මේ ලින්ක් එකට ගිහිල්ලා පෙන්නන්නම් මේ කොච්චර ඩේන්ජරස්ද කියලා. මේ තියන්නේ වෙබ්සයිට් එක register.fuelpass.online. ඉතින් මේ වෙබ්සයිට් එක දිහා බැලුව බැලමට සාමාන්‍ය වෙබ්සයිට් එකක් විදිහට තියෙනවා. මේක ශ්‍රී ලංකා කනිසල් නීතිගත් සංස්ථාවෙන් හැදුව වගේ පේන තමයි හදලා තියෙන්නේ. මෙතන තියෙන වාහන අංකය දාන්න සම්පූර්ණ නම, ජාතික හැඳුනුම්පත් අංකය, එහෙම නැත්නම් ඩ්‍රයිවිං ලයිසන්ස් අංකය, ඊට පස්සේ වාහන කාණ්ඩය, ඊට පස්සේ මේකේ සබ්මිට් බටන් එකකුත් තියෙනවා. ඒක සිංහලෙන් තියෙන්නේ. ලියාපදිංචි වෙන්න කලින් අවශ්‍ය ඒ අර ඉන්ස්ට්‍රක්ෂන්ස් ටිකක් දීලා තියෙනවා, ටිකක් ජෙනුයින් එකක් වගේ පේන්න. හැබැයි මෙතන මේ ඩීටේල්ස් ටික දැම්මට පස්සේ අපි යන්නේ වෙනත් වෙබ්සයිට් එකකට. මේ තියෙන්නේ වෙබ්සයිට් එක. හරියට බැලුවොත් මේ ඩොමේන් එකේ නම highrevenuegate.com. ඉතින් මේ ගැන ඔයගොල්ලෝ පොඩ්ඩක් හොයලා බැලුවොත් security researchers ලා හැම සෑහෙන පබ්ලිෂ් කරලා තියෙන ආටිකල්ස් මේ වෙබ්සයිට් එක ගැන. මේක බොහොම ප්‍රසිද්ධයි. අපේ ඩීටේල්ස් හොරාගන්න, අපි අර එන්ටර් කරන ඩීටේල්ස් හොරාගන්න, ඊට අමතරව රීඩිරෙක්ෂන් URL වලට යවනවා, ටිකක් ඩේන්ජරස් ෆිෂින් ලින්ක්ස් වලට. සමහරක් වෙලාවට ඔයා මේක සබ්මිට් කරාට පස්සේ මේ වෙබ්සයිට් එක රීඩිරෙක්ට් වෙලා යන්නේ PDF එකක් ඩවුන්ලෝඩ් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් වෛරස් එකක් ඩවුන්ලෝඩ් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ස්ක්‍රිප්ට් එකක් රන් වෙන තැනකට වෙන්න පුළුවන්. ඒ නිසා බොහොම පරිස්සමින්. මොකද ගොඩක් අය මේ වෙලාවේ මේ ෆියුල් පාස් එක නැති නිසා අමාරු වැටිච්චා ඉන්නවා. ඉතින් ඒගොල්ලන් මේ වගේ ලින්ක් එකකින් හරි ගිහිල්ලා ටග් ගාලා කොහොම හරි QR එක හදාගෙන පෙට්‍රල් ගන්න try කරන්න පුළුවන්. විශේෂයෙන්ම අපේ අම්මලා තාත්තලා, අපේ ජෙනරේෂන් සහ මේ යං ජෙනරේෂන් වලට වඩා අම්මලා තාත්තලා මේ වලට ටිකක් අහු වෙනවා. ඒ නිසා ඒගොල්ලන්ට දැනුවත් කරලා තියන්න. ඔෆිෂියල් වෙබ්සයිට් එක තියෙන්නේ මම හිතන විදිහට fuelpass.gov.lk. මේක ගොඩක් අය අර www. දාලා ගියාම වැඩ කරන්නේ නැහැ මට තේරිච්ච විදිහට මේ වෙලාවේ. මම දන්නේ ඉතින් ඒකෙන් විතරක් පුළුවන් නම් තමන්ගේ පෙට්‍රල් ඩීසල් අවශ්‍යතාවය සපුර ගන්න අවශ්‍ය QR එක හදන්න. තව පණිවිඩයක් තියෙනවා මේ වෙද්දී ඔයාගේ වාහනේ මේ කලින් QR එක හදපු වෙලාවේ ඉඳන් මේ වෙනකොට වාහනේ විකුණලා නම් පුළුවන් නම් අපි හැමෝටම උදව් කරගන්න ඕනේ මේ වෙලාවේ. ඔයාගේ QR එක ගිහිල්ලා ඩිලීට් කරලා දාන්න මේ ප්‍රොෆයිල් එක. එතකොට අලුත් කෙනාට පෙට්‍රල් ගහන්න ඩීසල් ගහන්න මේ QR එක හදාගන්න පුළුවන් වෙයි. ජය වේවා.